අන්නවසේ යරබුන් අද කතා කරන්නේ ඔයාලට තනක් පෙන්නන්න නෙමෙයි. නිවුස් වල දැක්කා 3000ක් අයින් වෙන්න යනවා වෙබ් එකේ ඉන්න අපේ කට්ටිය කියලා. ඉතින් ඒකට මොකද්ද හේතුව? මේ කොරියාවට ගන්නෙ නැද්ද? නැත්තම් කොරියාවේ තියෙන ජොබ් සීමිත වෙලා තියෙනවද? ඉතින් ගොඩක් තියෙන විස්තරය තමයි. ඔකට දෙන්න පුළුවන් උත්තරය තමයි මම බලන පැත්තෙන් නම් කොරියාවේ ජොබ් තියෙනවා. ජොබ් තිබ්බට කොරියාවේ වැඩ ගොඩක් අඩු වෙලා තියෙනවා. ඇත්තටම ගිය අවුරුද්දත් එක්ක බලනකොට මේ අවුරුද්දේ ගොඩක් කම්පැනි වල ගොඩක් වැඩ අඩු වෙලා තිනවා. එහෙමත් කම්පැනි එක තමයි තාමත් වෙනද වගේ වැඩ තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක ලංකාව විතරක් නෙමෙයි ගොඩක් මේ රටේ වැඩ කරන ගොඩක් බේගුක් කට්ටිය කියන්නේ මේ පිටරටින් එන කට්ටිය ඒගොල්ලෝ කම්පැනි මාරු කරන්න පෙළඹිලා තියෙනවා. ඒ තත්ත්වෙත් එක්ක සාමාන්‍ය මන්දකපු දෙයක් තමයි අපේ කම්පැනියේ වුණත් සජන්නිම් කෙනෙක් සාමාන්‍යයෙන් එකපාරක් වගේ තමයි මේ වෙබ් එකේ ළමෙක්ව අරගෙන බලන්නේ. ඊට පස්සේ වෙබ් එකෙන් ගත්තට පස්සේ යාළගේ මාර්ගයෙන් එනවා මේ කොරියාවේ ඇතුළෙම කට්ටිය හොමාරු වෙනවා. මේ කම්පැනි හොඳ නෑ මම ඕකට ගන්න. අන්න ඒ සිස්ටම් එක සජන්නිම් වලට ගියාට පස්සේ ආයි සජන්නිම් කෙනෙක් හුරු වෙන්නේ නැහැ වෙබ් එකෙන් කෙනෙක්ව අරගෙන මාස 3ක් බලන් ඉන්න. ඒගොල්ලොත් අපිව ගන්න වැඩ කරව ගන්නනේ. ඒක නිසා යාළ හුරු වෙනවා අපි ලව්වා අපිට කියලා මේ කොරියාවෙම ඉන්න වෙන කෙනෙක්ව එයාලගේ කම්පැනියට ගන්න. ඉතින් ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ. එතකොට ඊටත් වඩා දැන් නම් මේ කාලේ නම් ගොඩක් ඔය ඇග්‍රීමන්ට් අඩු නම් තියෙන්නේ. දැන් සීත කාලේ කියන්නේ වැඩ ගොඩක් අඩු කාලයක්. එතකොට ඇග්‍රීමන්ට් එන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද කම්පැනියක් ඇතුළේ ඉන්න පිරිසගෙන්ම මේ සජන් නිම්ට ඒ දේවල් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අඩු කාලවල ඉතින් ඉදිරියට නම් තියෙන්නේ මාර්තු අප්‍රේල් මැයි කියන්නේ සීත කාලේ ඉවර වෙලා රස්නේ කාලේ පටන් ගන්න කාලේ. එතකොට නම් සැලකිය යුතු මට්ටමකින් ලංකාවට ඇග්‍රීමන්ට් අනිවාර්යෙන් එයි. ඒ ඇග්‍රීමන්ට් එකක් ඔයාලටත් අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් ඒ දේත් මට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා දැම්ම කලබල වෙන්න එපා. ඉදිරි කාලවලදී අනිවාර්යෙන් මේ ආවට වඩා සැලකිය යුතු මට්ටමකින් ඔයාලට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් නම් එයි. ඉතින් ඔයාලා හැමදේම සුබවාදී හිතන්න හොඳ දේවල් කරගෙන ඉන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට ඇග්‍රීමන්ට් එකක් එයි. ඔන්න ඔය වගේ දෙයක් තමයි මම හිතන්නේ ඔය 3000ක් එකපාරට වෙබ් එකෙන් අයින් වෙනවා කියන කතාව. ඉතින් වෙබ් එකේ ගොඩක් වෙනකොට වැඩි ඔය රටවල් 16කින් මෙහෙට ගන්න රටවල් 16කින් ගන්නකොට අපි ලංකාවෙන් විතරක්ම නෙමෙයිනේ ගන්නෙ. එතකොට ඉතින් ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. මොකද කෝටාවෙන් සාමාන්‍යයෙන් 7000ක් වගේ ගන්නවා නම් ලංකාවට එන්නේ අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් 900ක 1000ක වගේ වැඩිමුණුත් ඒ වගේ ගාණක් එයි. ඒරනම ඊට වඩා අඩුවෙන් තමයි එන්නේ. ඒකට ලංකාවේ කට්ටිය වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි උත්තරේ. මොකද මේ රටවල් 16කට බෙදනකොට ඔය වගේ ගාණක් තමයි එන්නේ. කියන්නේ වැඩි හරියක් ඒ කම්පැනි වැඩ කරනවා නම් මෙන්න මේ වෙන රටක කට්ටියක් ඉන්නවා නම් ඒ රටෙන්ම තමයි හජන්නිම් ගන්නෙ. අනිත් වෙන රටකින් ගන්නවා නම් ගොඩක් අඩුයි. අපේ කම්පැනි එක නම් ලංකාවේ විතරයි ගන්නෙ. වෙන වේගෝ කොහොමත් ගන්නෙ නැහැ. ඉතින් එහෙම බලනකොට ඔන්න ඕක තමයි කොරියාවේ තත්ත්වය. ඉතින් ඔන්න ඕක තමයි මට ඔයාලට කියන්න ඕනේ උනේ. දැන් මට දැනෙන විදිහට තමයි මම මේ විස්තරය ඔයාලට කිව්වේ. ඉතින් ඉදිරියේදී ඇග්‍රීමන්ට් ගොඩක් එයි. අපේ කම්පැනිනොත් ඇග්‍රීමන්ට් එයි. යාවතින් අපේ කම්පැනි පාඩුවක් තිබ්බොතින් අපේ කම්පැනියෙන් ඉල්ලන්නම් අපේ වෙබ් එකෙන් කට්ටිය ගන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඕගොල්ලෝ හොඳ අරමුණකින් ඉන්න. ඔයාලට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් එයි. එහෙනම්